2022 ඒ කොටස 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පතුලේ විස්කම්භය සෙන්ටිමීටර් 14යිලු. ඒ වගේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 352යිලු. ඒකේ උස හොයන්න තමයි තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන සමීකරණය තමයි වක්‍ර පෘෂ්ඨය කියන්නේ අර සිලින්ඩරයේ උඩයි යටයි කෑලි දෙක අයින් වුණා වටේ තියෙන ඍජුකෝණාශ්‍ර කොටස දිගහැරියම තියෙන ටිකේ වර්ගඵලයනේ. ඒකේ වර්ගඵලය හොයන්නේ. ඒකේ වර්ගඵලය 352 වර්ග සෙන්ටිමීටර කියලා දීලා තියෙනවානේ. වර්ගඵලය හොයන්නේ 25RH වලින්. h කියන්නේ උස, r කියන්නේ ආරයනේ. 352යි. ඊළඟට ආදේශ කරමු 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම විස්කම්භයනේ 14 සෙන්ටිමීටර කියලා තියලා තියෙන්නේ. විස්කම්භය කියන්නේ r ඒවා දෙගුණයක් 2යි r. ඒ නිසා r වෙන්නේ 14 බෙදීම 2. ගුණ කිරීම h සමානයි 352යි. ඊළඟට මෙතන 2ට 2 1යි 2ට 2 1ක් කැපෙනවා. ඊළඟට 7ට 1යි 14ට 7 වරක් 2යි h සමානයි 352 බෙදීම 22 වරක් 2 44යිනේ. 44න් බෙදෙනවා. ඊළඟට 11 වරක් 4යි 44ට 352ට 32යි. h සමානයි 8යි සෙන්ටිමීටර්. එම නිසා සිලින්ඩරයේ උස සමානයි සෙන්ටිමීටර් 8යි.